මේ බණ කියන්න කලින් පොඩි කාරණයක් කියන්න ඕන. ඒ තමයි මින් මත්තට කවදාවත් ඔය බොරුවට බණ අහන්න එපා. මොකද්ද බොරුවට බණ අහන්න එපා කියන්නේ? මින් මත්තට ධර්මයට වංචා කරන්න එපා. මොකද්ද ධර්මයට වංචා කරන්න එපා කියන්නේ? අර බොරුවට බණ අහන්න එපා. බණ අහන්න ඕනේ මොකේද? බණ අහන්න ඕනේ ධර්මයේ හැසිරෙන්න අදිෂ්ඨානේ. මරණකම් බණ ඇහුවත් වැඩක් තියනවද? ඇයි වැඩක් නැත්තේ? දැන් ඔය අපේ ගෙවල් වල පාන්දර 4ට රේඩියෝ එකක් දැම්මොත් මොනවද යන්නේ? බණ නෙමෙයිද? ඔක රෑ 10ට ඕෆ් කරද්දි මොනවද යන්නේ? බණ. මම මේ අද පවත්වන 3 වෙනි ධර්ම දේශනාව. කිලෝමීටර් 650ක් විතර දෙනවා ඇවිල්ලා යන්න. මෙච්චර අප්‍රමාණ කරුණාවකින් දේශනා කරන මේ ධර්මය මොකද කරන්න ඕනේ? මේක දැන් මේ පැයක් කමාරක් මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉඳලා අහගෙන ඉඳලා නැගිටලා යන්නේ එහෙම නෑ මරු බණ කියලා. අහන බණ පදයක් ගානේ ඇති වෙන්න ඕන හැඟීම මොකද්ද? අරමුණක් තියෙන්න ඕන. අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕන අරමුණයි අදිෂ්ඨානේ? අර කවුද පින්නතුනි දිවස්සත් වුන් අතරින් සම්බුද්ධ ශාසනයේ අග්‍රස්ථායක හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ නේ. පදුමුත්තර බුදුහාමුදුරුවන්ගේ අවදියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වකට ඔය දැන් මේ විදිහේ මහා සංඝරත්නය පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ බණ කියනවා. අර තරුණයා කොනක ඉඳලා බලනවා බුදුහාමුදුරුවෝ එක භික්ෂුන් වහන්සේ නමකට අගතනතුරක් පිරිනමනවා. මේක බලාගෙන ඉඳලා මොකක්ද අර තරුණයා ප්‍රාර්ථනා කරන්නේ? බලාගෙන ඉඳලා කියනවා බණ අහලා ඉවර වෙලා මටත් කවදා හරි මොකද්ද බුදු කෙනෙක් ඉදිරියේ මේ විදිහේ අගතනතුරක් ලැබෙන්න ඕන. මේක ප්‍රාර්ථනා කරලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගිහිල්ලා මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ හෙට මගේ ගෙදර දානෙට වඩින්න. හාමුදුරුවෝ කීයක්ද? ලක්ෂයක් මහා සංඝරත්නය සමග බුදුහාමුදුරුවෝ වඩිනවා. පින්වත්නි ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා තරුණයා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මං ඊයේ ප්‍රාර්ථනාවක් කරා සඵල වෙයිද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන අනාගතයේ මතු බුදු වෙන ගෞතම සම්බුද්ධ ශාසනය තුල දිවස්සත්තුන් අතරින් අගතනතුරු ලබනවා කියනවා. කල්ප ලක්ෂයක්. දැන් මේ අම්මලා තාත්තලා පටන් අරන්ද තියෙන්නේ. කවදා හරි මම මෙහෙම වෙනවා කියලා ප්‍රාර්ථනා නොකරපු දෙයක් සම්බුද්ධ ශාසනයේ
කෝටි ගාණක් මහා සංඝ රත්නය ලක්ෂ ගාණක් හාමුදුරුවෝ වැඩ හිටපු බුද්ධ කාලීන ಭಾರತයේ තුල අගතනතුරු හම්බුනේ කී දෙනෙකුටද? 80යි. එහෙමනේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. කොච්චර පෙරම් පුරලද? කොච්චර ප්‍රාර්ථනා කරලද? දැන් ඔය අරුමේ ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. මොකක්ද අරුමේ? අරුමේ තමයි පෙරම් පුරන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? බල්ල පූස වෙලා ඉපදුනහම පතන්න පුළුවන්ද? සත්තු වෙලා ඉපදුනහම ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? ඒකට සුදුසු ආත්මේ මනුෂ්‍යාත්ම භාවය. ඕක කරනවා නම් කොයි කාලෙද කරන්න ඕන? දැන් කරන්න. අහන්න බන පදයක් ගානේ සසර චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාව කරන්නේ නිකන් එහෙම නෙමෙයි. දැන් පන්සිල් අරගෙන ඉන්නේ. සීල සම්පන්නයි. ඔයත් ගුණ සම්පන්නයි. දැන් පුළුවන් ඒ ප්‍රාර්ථනා අධිෂ්ඨාන ශීලී ගත කරගන්න. කවදා හරි අරමුණක් තියාගෙන වැඩක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? ටික ටික ඒකට හුරු වෙනවා. නැත්තම් පින්නත්නි කවදා මේ සංසාරෙන් ගොඩ යන්නද? කවදා ඕකෙන් මිදෙන්නද? මිනිස්සු වෙලා ඉපදෙන්නේ සංසාරේ හරි කලාතුරකින්. ආවට ගියාට මිනිස්සු වෙලා උපදින්නේ. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕන? මිනිස්සු වෙලා ඉපදෙච්ච එකෙන් හොඳට වැඩ ගන්න. කොහොමද වැඩ ගන්න? පළවෙනි එක වාචාය සංවරෝ සාදු. හොඳට කට පරිස්සම් කරගන්න. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? මම මේ විශේෂයෙන්ම තරුණ තරුණියන්ට කියන්නේ හැමදාම කතා කරන්න බෑ. උපදින සේරටම ඇවිදින්න පුළුවන්ද? උපදින සේරටම කන් ඇහෙනවද? දැන් මේ අම්මලා තාත්තලා කොච්චර වාග්යවන්තද? ඇස් දෙක පේනවනේ. කන් දෙක ඇහෙනවනේ. කතා කරන්න පුළුවන්නේ. ඇවිදින්න පුළුවන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඕකෙන් හොඳට වැඩ ගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. අර මතකද පහුගිය දවස්වල කුලියා පිටියේ පාසල් වෑන් එකක් හැප්පුණා. ඒ අපේ පැත්තේ. ළමයි උදේට ඉස්කෝලේ යවන්නේ ඉඹලා කවලා බෝලනේ. එහෙම යවපු ළමයි මග හැප්පෙනකොට පොඩි දුව තියාගෙන අම්මා ඉස්පිරිතාලේ. තාත්තා මෝචරියට යනවා මොකටද? ලොකු දුව ගන්න. නංගි දන්නේ අක්කා මැරිලා කියලා. මොකක්ද මේකේ වෙන්නේ නැත්තේ? මොකක්ද මේකේ බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්? දවසට දුරකථන ඇමතුම් කොහොමද 200ක් එනවනේ. 10කට විතර මම ප්‍රතිචාර දෙනවා. ඔය එන කෝල් වලට උත්තර දෙන්න ගියොත් එහෙම මට හැන්දෑවේ බණ කියන්න හම්බෙන්නේ නැහැ.
ඒ ඇමතුමකට ප්‍රතිචාර දීපුවාම පහුගිය දවස්වල එක අම්මා කෙනෙක් අරගෙන කියනවා මම මේ පැහැදිලි කරන්න ඇත්තන්ට මේකේ තියෙන අවිනිශ්චිත භාවය. අර මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනව නේද? මේ පැතිවල බොනවද නැහැ? නෑ ඇත්තටම යහන්. බොහෝ පැතිවල බොනවා ඒකයි. මිනිස්සු හරි ම්ලේච්ඡ විදිහට හැසිරෙනවා. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ ළමයා ඉපදිලා දැන් ඇවිල්ලා දවස් 12ක් විතර ඉපදෙච්ච දවසේ කෝල් එකක් ආවලු ඉස්පිරිතාලේ ඉන්නකොට පිට රටින් පණිවිඩයක් කියලා මහත්තයා අරාබියේ ඒ ඇමතුම මොකක් වෙන්න ඇද්ද ඒ හැටි මේකේ ස්වභාවය මේකේ තත්ත්වය එහෙම වෙන්නේ නැද්ද? මම මේ රිණක් අසුභයක් කියනව නෙමෙයි. මූණ දෙන්න ඕනේ යථාර්ථය. මේ යථාර්ථයට මූණ දෙන්න නම් අපිට හොඳ පිරිසක් ඉන්න ඕනේ. මේක තේරුම් ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපේ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවා දැකලාද? සතර පෙර නිමිති දැකලා නෙමෙයිද? ලෙඩෙක්, මහල්ලේ, මලමිනියක් පැවිදිරුවා. උයන් කෙලියට යනකොට අර චන්නැමතිත් එක්කනේ යන්නේ. දකින්නවා පින්නතුනේ මේ ලෙඩෙක් ඉන්නවා. චන්නගෙන් අහනවා කවුද? චන්න මොකද්ද කියන්නේ? ඔය තමයි අපිට වෙන්න තියෙන දේ. මේක තේරුම් ගන්න නෑනේ. මේ ජීවිතේ දවසින් දවස මොකේටද ඔය තල්ලු වෙන්නේ? ජරාවට නෙමෙයිද? ව්‍යාධියට නෙමෙයිද? දවසින් දවස කිට්ටු වෙන්නේ මරණයට. ආපස්සට එමක් නැහැ. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ. බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. මේක හොද්දට තේරුම් ගන්න. හෙට ඉඳන් මගේ පළවෙනි අවවාදය තමයි තෝ කියලාවත් කතා කරන්න එපා කාටවත්. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මම මේ දෙමව්පියන්ට කියන්නේ, තරුණ තරුණියන්ට කියන්නේ, දරුවන්ට කියන්නේ මොකක්ද? අම්මේ තාත්තේ දුවේ පුතේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද ඔහොම කතා නොකර ඉන්න?